Hi guys, welcome to the YouTube channel. ඔගේ වෙඩින් බජට් එක රුපියල් ලක්ෂ 5යිද? ඒත් ඔයාගේ හිත හොයන්නේ ලස්සන වෙඩින් එකක්ද? ඉතින් අද අපි බලමු රුපියල් ලක්ෂ 5ක් තියාගෙන කොහොමද ඔයාගේ වෙඩින් එක ලස්සනට ප්ලෑන් කරන්න කියලා. subscribe කරන්න, like කරන්න, මගේ වීඩියෝ එකට කැමති නම් තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න. අද අපි බලන්න යනවා step by step කොහොමද ලක්ෂ 5කින් වෙඩින් එකක් ප්ලෑන් කරන්න කියලා. මුලින්ම ලක්ෂ 5කින් වෙඩින් එකක් ප්ලෑන් කරන්න යනකොට ඔයාලට සිද්ධ වෙනවා බජට් එක කැටගරයිස් වලට බෙදා ගන්න. අපේ බජට් එක ලක්ෂ 5යි. අපි ඒක කැටගරයිස් වලට බෙදද්දී අපිට මුලින්ම මතක් වෙන්නේ රෙජිස්ට්‍රේෂන් කොස්ට් එක. අපි අයින් කරමු මුලින්ම රෙජිස්ට්‍රේෂන් කොස්ට් එක රුපියල් 15000ක් විදිහට. සාමාන්‍යයෙන් රෙජිස්ට්‍රාර්ගේ කොස්ට් එක, ඒ වගේම රෙජිස්ට්‍රාර්ගේ ගිෆ්ට් එක විදිහට අපිට දෙන්න වෙනවා යම්කිසි මුදලක්. එතකොට මේ දෙකම අපි සාමාන්‍යයෙන් රුපියල් 15000ක් වගේ අයින් කරන්න වෙනවා. ඊළඟට ඔයාලට වෙනවා වෙඩින් එකක් කරද්දී ඉස්සල්ලාම මේ වෙඩින් එක කොහෙද කරන්න කියලා සිලෙක්ට් කරගන්න. සාමාන්‍යයෙන් ඔයා ලක්ෂ 5කින් වගේ වෙඩින් එකක් ගන්නවා නම් ඔයාට ලොකු ක්‍රවුඩ් එකක් එකතු කරගෙන ලක්ෂ 5කින් වගේ වෙඩින් එකක් ගන්න බෑ. සාමාන්‍යයෙන් ඔයාට ඔයාගේ ෆැමිලිස් දෙකේ ඥාතීන් විතරක් එකතු කරගෙන අවම ක්‍රවුඩ් එක 50 දෙනෙක් වගේ දාලා ඔයාට පුළුවන් වෙඩින් එකක් කරන්න. සාමාන්‍යයෙන් ඔයාට හොටෙල් එක වගේ ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ප්ලේට් එක සාමාන්‍යයෙන් රුපියල් 2900ක් වගේ ඒ කියන්නේ අඩුම ප්ලේට් එකකට යන්න, ලොකු මෙනුස් තියෙන ප්ලේට් එකකට යන්න එපා. එහෙම නැත්නම් ඔයාට බෑ මේ ලක්ෂ 5න් ඔයාගේ වෙඩින් එක කරන්න. සාමාන්‍යයෙන් හොටෙල් එක අවම ටැක්ස් කවුන්ට් එක 50ක් දාන්න බැයි නම් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ඔයාට ළඟ තියෙන කේටරින් එකට කියලා ඔයාට පුළුවන් මේ වෙඩින් එක කරගන්න. සාමාන්‍යයෙන් එතකොට නම් රුපියල් 2900ක් ප්ලේට් එකක් යන්නේ නැහැ. ඔයාට පුළුවන් වෙනවා රුපියල් 2000ක වගේ කොස්ට් එකකට ප්ලේට් එකක් ගන්න. එතකොට ඔයා 50 දිනක් නම් ගන්න ලක්ෂයයි. ඊටු 45 ඔයාට පුළුවන් වෙනවා රෙන්ට් එකේ කොස්ට් එක. ඒ වගේම ටෙන්ට් ගහනවා නම් ඒ ටෙන්ට් කොස්ට් එක වගේ යූස් කරන්න. ඔයා හොටෙල් එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් බලන්න සමහර හොටෙල්ස් වල ටැක්ස් කවුන්ට් එක යාලා කියනවා 100ක් තමයි දාන්න පුළුවන් කියලා. ඔයා 50ක් වගේ දාන්න පුළුවන් හොටෙල් එකක් හොයාගන්න පුළුවන් නම් ඔයාට හරිම ලේසි මේක හොටෙල් එක කරන එක. හැබැයි ඔයා හොටෙල් එක කරත්, ගෙදර කරත් ඔයා ලොකු මෙනු එකකට යන්න එපා. මොකද ඔයාට තියෙන රුපියල් ලක්ෂ 5යි. ඔයාට ඉතා සිම්පල් මෙනු එකකට යන්න වෙනවා. ඩෙසර්ට් ගොඩ යූස් කරන්න එපා. ඩෙසර්ටුත් සිම්පල් ඩෙසර්ට් කෝන් එකට යන්න. ඒ වගේම කරීස් සිම්පල් කරීස් ඒ කියන්නේ කරීස් ගොඩාක් දාන්නේ නැතුව ඔයාලට පුළුවන් අවශ්‍ය කරීස් දාලා සාමාන්‍ය රුපියල් 2000කට වගේ ප්ලේට් එකක් ගන්න. ඔයා හොටෙල් එකක් යූස් කරනවා නම් රුපියල් සාමාන්‍යයෙන් අවම ප්ලේට් එක මේ දවස්වල යන රුපියල් 1900ක් වගේ ඔයාලට පුළුවන් හොටෙල් එකත් එක්ක ඩිස්කස් කරලා ඔයාගේ ටැක්ස් කවුන්ට් එක 50යි ඔයාලට දාන්න පුළුවන් නම් හොටෙල් එකක් යූස් කරන්න. සාමාන්‍ය ඔයාගේ අතේ රුපියල් ලක්ෂ 5යි නම් තියෙන්නේ. ඔයා රුපියල් 1,45,000ක් විතර මේ වෙනු එකට නැත්නම් හොටෙල් එකට ඔයා වෙඩින් එක ගන්න ඩිසයිඩ් කරන ප්ලේස් එකට අයින් කරන්න ඔයාට වෙනවා. ඒ වගේම ඔයා කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් විදිහට වෙඩින් එක ගන්නවා නම් ඔයාට කරන්න වෙනවා පෝරුව සෙරමනි එක. සාමාන්‍යයෙන් පෝරුව සෙරමනි එක කරද්දී පෝරුව සෙරමනි එකේ තියෙනවා අෂ්ටක කියනවා. ඒ වගේම ඒ පෝරුවට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න අපිට යම්කිසි ගාණක් වියදම් වෙනවා. ඒ වගේම ජයමංගල ගාථා කියන්නේ එන කට්ටියට ඔයාට කීයක් හරි දෙන්න වෙනවා. ඒ වගේම ඒ පෝරුවේ කරන චාරිත්‍ර වාරිත්‍ර වලට දෙමාපියන්ට ඔයාට ගිෆ්ට්ස් දෙන්න වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාට මේ ඔක්කොටම රුපියල් 60000ක් වගේ අයින් කරන්න වෙනවා. හැබැයි ඔයාට තියෙන්නේ රුපියල් ලක්ෂ 5යි. ඒ නිසා ඔයාට මේ ඩාන්සින් ගෲප් වගේ ඒවා ගන්න පොඩක් අමාරුයි. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා මේ ඩාන්සින් ගෲප් වගේ ඒවා අයින් කරලා දාන්න. ඊළඟට මේ ලක්ෂ 5 ඇතුළත අපි වෙඩින් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් අපිට ගෝල්ඩ් කියන දේ ගැන කතා කරන්න පොඩ්ඩක් අමාරුයි. මොකද ලක්ෂ 5කින් අපි වෙඩින් එකක් ප්ලෑන් කරනවා නම් ඔයාට ගෝල්ඩ් කියන දේට ඉන්වෙස්ට් කරොත් ඔයාට ඒ ලක්ෂ 5 ඇතුළේ වෙඩින් එකක් ගන්න අමාරු වෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් ඒ දවස සඳහා රන් ආලේපිත ගෝල්ඩ් ප්ලේටඩ් ජුවෙලරිස් යූස් කරන්න. ඊළඟට ඩෙකොරේෂන් ගැන කතා කරත් ඔයාලට සිද්ධ වෙනවා සිම්පල් ඩෙකොරේෂන් එකක් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් පෝරුව ඒ වගේම සෙටි පෑක් එක හෙඩ් ටේබල් එකට ඒ වගේම සස්ත්‍රික ටේබල් එකට ඔයාලට වෙනවා ඊටාම සිම්පල් වෙඩින් එක කරන හෙවි ඩෙකොරේෂන් නෙවෙයි. හරිම charm simple ඩෙකොරේෂන් එකක් යූස් කරන්න. සාමාන්‍ය රුපියල් 70000ක් වගේ මේ ඔක්කොටම පාවිච්චි කරන්න ඔයාලට වෙනවා. ඒ නිසා හරිම simple ඩෙකොරේෂන් එකක් තමයි ඔයාලට ගන්න වෙන්නේ. සාමාන්‍යයෙන් ඔයිල් ලැම්ප් එකක් ඔයාලට ගන්න වෙනවා. ඔයා ගෙදරක වගේ ගන්නවා නම් වෙඩින් එක ඔයාලට පුළුවන් කුකුල පහනක් වගේ ගන්න. ඒ වගේම
හොටෙල් එකේ ගන්නවා නම් සාමාන්‍යයෙන් යාළගේ තියෙන අවම ෆැසිලිටිස් වලට ඔයිල් ලැම්ප් එකක් ඔයාලට ගන්න වෙනවා. ඒ වගේම ඔයාලට ලොකු කේක් ස්ට්‍රක්චර්ස් වලට යන්න බෑ. ඒ නිසා ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් කිරිබත් එක්කට වගේ යන්න. ඒ වගේම කාර් ඩෙකරේෂන් එක ගත්තාම ඔයාලට සිද්ධ වෙනවා ලොකු හෙවි ඩෙකරේෂන් එකට යන්න නැතුව හරිම චාම් ඔයාගේ යාළුවෙක්ට කියලා හරි ඒ කාර් එක ඔයාලට ඩෙකරේට් කරගන්න වෙනවා. සාමාන්‍යයෙන් මේ වෙඩින් එකේ සම්පූර්ණ ඩෙකරේෂන් කොස්ට් එක රුපියල් 70000කට වගේ ඔයාලට අයින් කරන්න සිද්ධ වෙනවා. රුපියල් ලක්ෂ 5 ඇතුලේ ඔයාගේ මේ වෙඩින් එක කරනවා නම්. ඊළඟට ෆොටෝග්‍රැෆර් ගැන අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් අපි ලක්ෂ 5ක් ඇතුළත වෙඩින් එකක් ගන්නවා නම් අපිට ලොකු ෆොටෝග්‍රැෆර්ස්ලා හොයන්න අමාරුයි. සාමාන්‍ය විදිහට ෆොටෝග්‍රැෆර් කරන කෙනෙක්. ඒ කියන්නේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ෆොටෝග්‍රැෆර්ස්ලා නෙවෙයි. සාමාන්‍යයෙන් ඔයා හොඳට හොයුවොත් එහෙම සාමාන්‍යයෙන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් අපිට හොයාගන්න පුළුවන් රුපියල් 60000කට වගේ. ඒ කියන්නේ අපිට අපේ ෆන්ක්ෂන් එකේ ෆොටෝස් ටික කවරේජ් කරන්න විතරයි. නැතුව ඇල්බම් thank you card ඒ මුකුත් අපිට යාලා දෙන්නේ නැහැ. enlargement ඒ කිසිම දෙයක් ගන්න බෑ. ඔයාලට ඒ ඔක්කොම නැතුව ෆොටෝස් ටික විතරක් ගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 60000කට වගේ. ඔයා වෙඩින් එක ලක්ෂ 5 අතර ගන්නවා නම් ඔයාට පුළුවන් සාමාන්‍ය ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට රුපියල් 60000ක් වගේ අයින් කරන්න. හැබැයි ඔයාට සිද්ධ වෙනවා මේ වීඩියෝග්‍රැෆර් කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. ඊළඟට බ්‍රයිඩල් සැලූන් එක ගැන කතා කරොත් අපිට සාමාන්‍යයෙන් ලක්ෂ 5 ඇතුළේ අපේ වෙඩින් එක කරනවා නම් අපිට බ්‍රයිඩල් සැලූන් එක සාමාන්‍යයෙන් රුපියල් 85000කට වගේ කරගන්න පුළුවන් තැනක් අපිට හොයාගන්න වෙනවා. ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් ඔය ආධුනික සැලූන්ස් කරන අය ආධුනික රූපලාවන්‍ය ශිල්පියෙක් පාවිච්චි කරන්නේ නැත්නම් සමහර තැන්වල ඉන්නවා එයාලගේ කොස්ට් එක ටිකක් අඩුයි. ඔයාට පුළුවන් රුපියල් 85000ක් වගේ අයින් කරලා ඔයාට කැන්ඩිය නදින්නේ නැත්නම් සාමාන්‍යයෙන් ඔයාට අර එන්ගේජ්මන්ට් ලුක් එකකට වගේ අඳින්නේ. අන්න ඒ වගේ ඇඳලා හරි රුපියල් 85000ක් ඇතුළත ඔයාට සිද්ධ වෙනවා මේ වෙඩින් එකේ ඔයාගේ සම්පූර්ණ ඩ්‍රෙසින් ටික කරගන්න. එතකොට ඔයාට ෆ්‍රෙෂ් බොකේස් වලට යන්න බෑ. ආටිෆිෂල් බොකේස් යූස් කරන්න වෙන්නේ. ෆස්ට් රිටර්න් සාරීස් වලට යන්න බෑ. ඔයාට සිද්ධ වෙනවා යූස් කරපු සාරීස් යූස් කරන්න. එහෙම නැත්නම් ඔයාට සිද්ධ වෙනවා කොටුවෙන් වගේ රෙදි අරගෙන ඔයාගේ සාරි එක හදාගන්න. ඒ වගේම ඔයාට ලක්ෂ 5 ඇතුළේ වෙඩින් එකක් ගන්නවා නම් මේ ගොයින වේ චේන්ජ් කරන ඒවා වගේ ඒ ඔක්කොම අතහැරලා දාන්න වෙනවා. මොකද ගොයින වේ චේන්ජ් එකක් ඔයා කරනවා නම් ආපහු ඒ සැලූන් එකට කොස්ට් එකක් දෙන්න වෙනවා. එයාගේ ෆර්ල් කොස්ට් එක ඔයාලා දෙන්න වෙනවා. ඒ වගේම ඔයා ඒ චේන්ජ් කරන කොස්ටියුම් එකට ඔයාට අමතර ගාණක් යනවා. එතකොට ඔයාගේ අතේ තියෙන බජට් එක ලක්ෂ 5යි නම් ඔයාට ඒ 5 ඇතුළත මෙන්න මේ ගොයින වේ චේන්ජ් වගේ ඒවා අයින් කරන්න වෙනවා. ඊළඟ ගෲම්ගේ සැලූන් එක අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ගෲම්ට සිද්ධ වෙනවා සැලූන් එකට යන්න පොඩක් අමාරුයි. ගෲම්ට සිද්ධ වෙනවා යාගේ හෙයා එක හදාගන්න විතරක් සාමාන්‍යයෙන් රුපියල් 2000ක් වගේ දීලා සැලූන් එකට යන්න. ඒ වගේම ගෲම්ගේ අවුට්ෆිට් එක රුපියල් 10000කට වගේ ගන්න පුළුවන් රෙන්ට් කරලා. ඒ වගේම ෂූස් සාමාන්‍යයෙන් රුපියල් 5000කට වගේ ෂූස් සාමාන්‍යයෙන් හොයාගෙන කොටුව පැත්තේ ගියාම රුපියල් 5000කට 6000කට වගේ ෂූස් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෲම්ගේ සම්පූර්ණ අවුට්ෆිට් එකට ඒ ඔක්කොටම රුපියල් 20000ක් වගේ අයින් කරන්න වෙනවා. ඊළඟට බෑන්ඩ් DJ සවුන්ඩ් සිස්ටම් ගැන කතා කරොත් ඔයාට ලොකෝ DJ එකට යන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් DJ කරන කට්ටිය රුපියල් 15000කට වගේ ඔයාට කෙනෙක් හොයාගන්න පුළුවන්. හොයාගන්න අමාරුයි. හැබැයි ඔයාට හොයාගන්න උවමනයි නම් රුපියල් 15000කට වගේ කෙනෙක්ව හොයාගන්න පුළුවන්. ඊළඟට අපි ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් ගැන කතා කරොත් එහෙම ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ෆැක්ස් කවුන්ට් එක 52යි. ඒ නිසා ඔයාට ලිකර් වගේ ඒවා දෙන එක සම්පූර්ණයෙන් නවත්තන්න වෙනවා. මොකද ඔයා ලක්ෂ 5ක ඇතුළත වෙඩින් එක කරනවා නම් ඔයාට ලිකර් ඒ වගේම ස්ටැන්ලි බයිට්ස් දීලා ලක්ෂ 5 ඇතුළෙන් ඔයාට නවතින්න බෑ. ඒ නිසා සම්පූර්ණ ලිකර් ස්ටැන්ලි බයිට්ස් ටික ඔයාට අයින් කරන්න වෙනවා. වෙඩින් කේක් කප් කේක් ගැන කතා කරොත් ඔයාලට පුළුවන් රුපියල් 150කට වගේ වෙඩින් කේක් නම් හදන්න පොඩක් අමාරුයි. කප් කේක් එක යූස් කරන්න. කප් කේක් එකක් සාමාන්‍ය 150කට වගේ හදන කෙනෙක් හොයාගත්තොත් ඔයාලට රුපියල් 7500කට වගේ ඒ කප් කේක් හදලා ටැක්ස් කවුන්ට් එකට දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරොත් එහෙම කේක් බොක්සස් සාමාන්‍යයෙන් ඔයා කප් කේක් නම් හදන්නේ. එතකොට කප් කේක් දාන බොක්ස් එකක් ඔයාට පුළුවන් කොටුවෙන් ගන්න. සාමාන්‍ය රුපියල් 5000කට වගේ ඔයාට මේ බොක්සස් ටික ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයා වෙඩින් කාර් එක ගැන කතා කරොත් ඔයාට වෙඩින් කාර් එකක් ගන්න අමාරුයි මේ ලක්ෂ 5 ඇතුළත ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ යාළුවෙක්ගේ නැත්නම් ඥාතියෙක්ගේ වාහනයක් මේකට පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාට තව සුළු වියදම් වලට ඔයාට රුපියල් 5000ක් වගේ කොස්ට් එකක් ඔයාට මෙතනින් අයින් කරන්න සිද්ධ වෙනවා.
අපි සම්පූර්ණ කොස්ට් එක බැලුවොත් එහෙම ලක්ෂ 5 ඇතුළත අපි රුපියල් 15000ක් රෙජිස්ට්‍රේෂන් කොස්ට් එකට අයින් කරා. ඒ වගේම හොටෙල් එකට ප්ලේස් එකට අපි 1,45,000ක් අයින් කරා. ෆෝරවල් සෙරමනි එකට රුපියල් 60,000ක් අපි අයින් කරලා තියෙනවා. ඩෙකොරේෂන්ස් අපි 70,000කින් කරනවා. ඒ වගේම ෆොටෝග්‍රාෆර් අපි රුපියල් 60,000කින් කරන්න අපි බලනවා. එතකොට බ්‍රයිඩල් සැලූන් එක රුපියල් 85,000යි, ගෲම්ගේ සැලූන් එකට රුපියල් 20000යි, බෑන්ඩ් ඩීජේ රුපියල් 15,000යි, ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් වලට රුපියල් 7,500ක් යූස් කරලා අපි අද ඒවට එතකොට ඔය අදර්ස් කියලා දැම්ම අපි කේක් බොක්ස් ඒ වගේ ඒවට රුපියල් 10,000ක් වෙන් කරොත් ඔයාලට සම්පූර්ණ ටෝටල් එක එනවා 4,87,500ක්. එතකොට ඔයාලට එතනින් තව ඇඩිෂනල් කොස්ට් එකක් ඉතුරු වෙනවා. ඒ කොස්ට් එක ඔයාලට පුළුවන් එතකොට ඔයාලට මෙතනින් අමතකුනේ ඒවට ඒ වගේම ඔයාලට සුළු වෙනස්කම් වෙනවා නම් ඒවට ඔයාලට පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ වගේ රුපියල් ලක්ෂ 5කින් වෙඩින් එකක් ගන්න එක හරිම අමාරුයි පොඩ්ඩක්. හැබැයි ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට සිද්ධ වෙනවා අර ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන කට්ටිය තෝරගන්න නැතුව ඔයාලට හොඳට හොයලා ඔයාගේ වෙඩින් එක ලස්සනට කරගන්න කට්ටිය සිලෙක්ට් කරන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, මගේ page එක subscribe කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න. අපි ඉස්සරහට බලමු කොහොමද රුපියල් ලක්ෂ 10කින් වෙඩින් එකක් ප්ලෑන් කරන්න කියලා. Thank you.